එතකොට ආදරය කරන්න උනාට ඒක ඕනකට වඩා ආදරය දෙනවා. ඒ හැම දෙයක්වත් එක්ක අපි මම පොඩි කාලේ ඉඳන් අම්මත් එක්ක ළඟින් ඉන්නේ. මට මතකයි පුංචි කාලේ මම මේ දේවල් කියන්නේ මේ අපේ අම්මලා විඳපු වේදනාව ඒ දුක ඒ බර මං ආයේ කවදාවත් එයාගේ කරට එන්න දෙන්නේ නැහැ. මට ඒක කරන්න දෙන්න. හේතුව මට මතකයි හොඳට මම මේ කතාව කිසිම තැනක කියලා නැහැ. මම පුංචි කාලේ ඉස්කෝලේ යන්න පාන්දර නැගිටිනවා. නැගිටලා මං හැමදාම අම්මාව කඩේට යවන්නේ අම්මා උයනවා එතක. මං කඩේට යන්න ඕන ගොඩාක් දුර. මට උස නැහැ ඇත්තට. මං කාන් වලින් පැනලා ගිහිල්ලා පාන් අරන් එන්න යනකොට හැමදාම කඩේ මිනිස්සයා මාව දැකලා අපවදත් මූසලා යාව ඵලයන් කියලා එනවා. කියන්නේ අපිට සල්ලි නැහැ ඒ කාලේ. කාඩ් පොතට තමයි අපි පඩු ගත්තේ. පහන් වාගයක් අරන් එන්න යනකොට ආයෙලම මූසලා ඇදත් ආවා කියලා. ඊට පස්සේ ණය ගෙවන්නට මම අම්මට හොරෙන් මම ඉස්කෝලේ ළමයිගෙන් රුපියල් 10ක් ඉල්ලන් ඇවිල්ලා මුලින්ම රුපියල් 10 දීලා ටොපියක් හරි අරගෙන ඊට පස්සේ තමයි කාඩ් දෙන්නේ. දැන් අද මම මුසලා නැහැ නේද කියලා. ඊට පස්සේ අපේ අම්මට ඇවිල්ලා එක දවසක මම ඉස්කෝලේ ගිහලාක අපේ අම්මට ඇවිල්ලා ගහන හදලා තිබ්බා ඒ මනුස්සයා. සල්ලි ගෙව්වේ නැහැ කියලා ණය ගෙව්වේ නැහැ කියලා. මට ඒ දාපු කේන්තියට මම හිතාගත්තා මේ ලංකාවේ වෙන්න පුළුවන් උපරිම තැනකට ගිහිල්ලා මේ මිනිස්සු ඉස්සරහා මගේ වාහනයකින් ගිහිල්ලා මගේ අම්මව බස්සනවා කියලා. අද පාරේ මිනිස්සු හම්බෙද්දි මට කියන්න ආරම්භරයි. ඒගොල්ලෝ අඬනවා අපි බලලා. මට කරන්න ඕන දෙවුනේ ඒක. මොකද හිතක් පපුවක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. නමුත් මේ වගේ හිතක් පපුවක් පිටිකර කෙනෙක් හම්බෙන්නේ නැහැ. හරි කලාතුරකින් හම්බෙන්නේ. අම්මා මන්ට ගොඩක් දුක් විඳා. තාත්තත් ඒ වගේ. අපේ අම්මා අපි ඉස්සර දෙකයි කන්නේ. මට හොඳට මතකයි. ඒක කියන්න දෙන්නේ නැහැ. ඒක එයා කන්න දුව මට දීලා දෙනවා නන්ද. එහෙම දුක් ආයෙ වෙන්න දුන්නේ නැහැ. මට අතට සල්ලියක් හම්බුණාද? හම්බෙච්ච පළවෙනි වැඩේ කරේ අම්මලා සතුටක් දීපේ. ඒක මගේ යුතුයකම. හරි ගියා. දිනුවා අයියා කිව්වා වගේ මම දිනුවා මෙයා හින්දා. ඔයා දිනුවා කියන්නේ සඳුන් ඔයාගේ අම්මා දිනුවා හා සමානයි. මේ ලෝකේ අපිට අද ඊට වඩා සතුට වෙන කෙනෙක් නැහැ. නෑ ඒකයි. ඔව් අපේ සතුට අපේ ඉන්න තත්ත්ව දිහා දැකලා අපි විඳින සතුට දැකලා ඒ දිහා බලලා උපරිමයෙන්ම සතුට වෙන කෙනෙක් මේ ලෝකේ නැහැ තව අපේ අම්මා තරම්. ඉතින් මම හිතනවා මේ අම්මලා දෙන්නම මේ වගේ දරුවෝ දෙන්නෙක් ලැබීම ගැන ගොඩාක් ආඩම්බර වෙනවා ඇති කියලා. එක දෙයක් කියන්නේ. ඒ කියන්නේ ඒ දේවල් කරලා අම්මට බලාපොරොත්තු තිබ්බේ මම ලොකු තැනකට යනවා මම මැනේජර් කෙනෙක් වෙනවා එහෙම දකින්න. නමුත් එක තැනකදී මම තේරුම් ගත්තා මම කැම්පස් සිලෙක්ට් වුණා. සිලෙක්ට් වුණාට එච්චර කල් එයාලගේ සල්ලි වලින් ඉගෙනගෙන මම හොඳටම දන්නවා එතනින් හරියට කරන්න බෑ මේක. ඒකට සල්ලියක් නැහැ. ඒකට තෝරගත්ත දේ තමයි මගේ හැකියාවක් තියෙනවා කියන එක මම දැනගත්තා. අම්මලා ඒක හොඳටම දන්නවා. නමුත් අම්මට ආසයි මම උදේ ඔෆිස් ඇඳුමක් අරගෙන ගිහලා හවසට ආයි ගෙදර එනවා දකින්න. ඒ වුණාට මම ඒ වෙලේ තෝරගත්තා අම්මට පිටුපාලා මුරණ්ඩු වෙලා මම තෝරගත්තේ සංගීතේ. හැබැයි මම හිතනවා මට වැරදුන්නේ නැහැ කියලා. ඒ කැම්පස් ගිහිල්ලා අවුරුදු 5ක් එළියට එන පොඩ්ඩට මාත් එක්ක එකට පාඩම් කරපු ළමයි අද හම්බ වෙනවා. මගේ යාළුවෝ. එයාලා මගේ සාර්ථකත්වය දැකලා සතුටු වෙනවා. ඒගොල්ලෝ තාම කැම්පස් යනවා. නමුත් මම දිනුවා. මං ඊට කලින් දිල්ලි ඉවර. ඒක මට තියෙන සතුටක්. අම්මට පිටුපාලා ගත්ත ලොකුම තීරණය ඒක. හැබැයි ඒකත් වැරදුන්නේ නැහැ මන් දන්නේ නැහැ. ඒ මනුස්සයාගේ ආශිර්වාද නිසා වෙන්නේ. මම මේ සඳුන් ඔයා ගැන කිව්වා වගේම ඔයාටත් ඒක සඳුන් ගැන